ඉදිරිපත් කිරීම දිරිය නාට්‍ය කණ්ඩායම පරිසරය සුරකීම තේමා කරගත් සාදර අනුග්‍රහය නායනායකකාර ගී ගයනගේ නිසාන්ත රංජිත් මිනිසා පරිසරයට එරෙහි වූ කල එම දැවැන්තයා මිනිසාට එරෙහිව මොකද යකෝ මුන්නෙන්න මොන මෙතනටලා කරන්නේ යකෝ මොන මගුල කරන්න ගියත් මොකක් හරි හිටිනවනේ පාර කොල්ල ටික කිව්ව කතාව නම් ඇත්ත මුම් මට පේන්නේ සතියේ දෙපාර තුන් පාරක් මේ කැලේට සිංගනවා මුන්ට මොකද්ද තියෙන්නේ මේ වහපු පතලක මේ වගා කරන්නෙත් ඇයි කියලා ඉතලා මගේ අර හොඳම යාළුවෙක් ඉන්නවා එයාත් එක්කලා පොඩි කතාවක් කරලා කියනවා ඒ හැම එකක්ම ඉතින් අපට පහර ගහන්න තමයි එන්නේ මෙච්චර කාලයක් කරපු එකේ මේක අතහැරියොත් මම පරදිනවා උත්සාහවන්තයන් ජයගන්නේ මෙච්චර දුර ගමනක් ඇවිල්ලා ආපහු හැරෙන්න බෑ මට මේක මම අතාරින්නේ කඥායක මහත්තයා මම අද නම් වැඩ කරේ නෑ කඥායක මහත්තයා කොට උස්සලා අරවම කරලා හරි අමාරුයි ඕක කඥායක මහත්තයා කතාවක් කරලා කියනවා ඒ හැම එකක්ම ඉතින් අපට පහර ගහන්න තමයි එන්නේ මෙච්චර කාලයක් කරපු එකේ මේක අතහැරියොත් මම පරදිනවා උත්සාහවන්තයන් ජයගන්නේ මෙච්චර දුර ගමනක් ඇවිල්ලා ආපහු හැරෙන්න බෑ මට මේක මම අතාරින්නේ කඥායක මහත්තයා මම අද නම් වැඩ කරේ නෑ කඥායක මහත්තයා කොට උස්සලා අරවම කරලා හරි අමාරුයි ඕක කඥායක මහත්තයා මේ විදුවල් ප්‍රතිමා වීලටත් හම්බෙලා තියෙනවා වීලටත් මොනවද පොඩි නොක්කඩු වගේ කියලා කියනවා කඥායක මහත්තයා මේකනේ වැඩේ අර විශ්ව කියන එක මේ හැමතැනම ගොවිතැන් ගණන් මනන් කරනවානේ අපට කොටයක් අත්තන ගන්න බැරි මේ මූහින්දනේ කඥායක මහත්තයා මේ කොහොම හරි අර දුක් විඳින වැඩ කරනවානේ ඔයා අපට ගෙවනවනේ ඉස්සරහට ඉතින් ඒ වගේ තමයි අපි ඔය කියන කඥායක මහත්තයාට ඔයගේ ඉතින් වැඩ කරන්න ඔයා අපිව බලාගන්නේ කඥායක මහත්තයා දන්නේ නැහැ කඥායක මහත්තයා අර වරාට වගා කරන කොල්ලා ඌ ඇල්ලතුනේ වාහන දුවන්න හදනවා ඒක හරියට වෙලා මේ වෙලාව ගියොත් එහෙම ඉතින් අපේ බිස්නස් එකට මොකද වෙන්නේ මේගොල්ලෝ වටේට ප්‍රචාරය අරින්නේ පරීක්ෂණ පවත්වනවා පරීක්ෂණයක් නම් නෙමෙයි බව අපිට තේරෙනවා අන්තිමට ඉතින් අපේ බිස්නස් එකට තමයි තට්ටු වෙන්නේ මේගොල්ලන් ඒ වැඩ අපිට තේරෙනවනේ මේක
පිළිගන්න ඔයාට වැඩ කරනවනේ ඔයා අපිට ගෙවනවනේ. ඉස්සරහට ඉතින් ඒ වගේ තමයි අපි ඔය කියන ගජනායක මහත්තයාට ඔය වගේ ඉතින් වැඩ කරන්නම්. ඔයා අපිව බලාගන්න. ගජනායක මහත්තයා දන්නේ නැති ගජනායක මහත්තයා අරුවරාට වගා කරන කොල්ලා. ඌ ඇල්ලතුනේ වාහන දුවන්න හදනවා නෑ. ඒක හරියට වෙලා මේවා වෙලා ගියොත් එහෙම ඉතින් අපේ බිස්නස් එකට මොකද වෙන්නේ? මේගොල්ලෝ වටේට ප්‍රචාරය අරින්නේ පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණයක් නම් නෙමෙයි බව අපිට තේරෙනවා. අන්තිමට ඉතින් අපේ බිස්නස් එකට තමයි තට්ටු වෙන්නේ. මේගොල්ලන් ඒකට අපිට තේරෙනවනේ මේක.